ක්‍රීඩකයන්ට මේ තීරණාත්මක වැදගත් තරගයේ ජය ගන්නට නම් දිව යනවා. වර පන්දු පහර උඩ පන්දු අක්ලෙස්ටයි කෙසේ වෙතත් ප්‍රබල උත්සාහයක් දරුවා ධනංජය කෙසේ වෙතත් රැකී ගන්නට හැකියාවක් නැහැ. ලකුණක් කරා ප්‍රතිකරුවා නිගලය පහසුවෙන් පැතිමාරු කර ගන්නා විට දැන් වේනස් බොලන්යෝ ක්‍රීඩකයන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ක්‍රීඩාලෝඩි හිතෝතුනි. දැන් සුදානම් මොහමඩ් ෆරහන් සුබයිර් වාමතින් මදවේගයෙන් පන්දු යාවන ක්‍රීඩකයා දකුණතින් පිට අසුරවන සට්ටන් කාමී ගති පැවතුම් මැද දකුණත් ප්‍රතිකරුවා තිලින සමරතුංග දැන් සුදානම් වන්නේ පන්දුව පිළිගන්නට වර්තමානය තුල දස්කම් අතර වැච්ච පිට පන්දු යවන්නෙක් සහ දක්ෂ ප්‍රතිකරුවෙකු අතර තියුණු සටනක් දැන් ක්‍රීඩාපිටිය තුල නිර්මාණය වී අවසන් ක්‍රීඩාලෝඩි හිතෝතුනි. සුදානම් ෆරහන් සීමාවේ සිට තම පන්දු වාරයේ තීරණාත්මක දෙවන පන්දු යොමු කිරීමට බොහෝ කාල වේලාවක් ලබා ගන්නා පන්දු යවන්නේ කුලිස්ට ෆරහන් හැඳින්විය හැකි ක්‍රීඩාලෝඩි හිතෝතුනි. දිව්‍යාන වාසිය සීමාවේ සිට සමරතුංග හමුවේ ප්ලික් කිරීමකට සමාන ක්‍රියාවක් සිදු කළේ දකුණත් ප්‍රතිකරුවා කෙසේ වෙතත් ලකුණක් කරා ප්‍රතිකරුවා අනුගලයේ පහසුවෙන් පැතිමාරු කර ගන්නා විට දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි. දැන් නැවතත් ෆරහන් සීමා ආත්‍ය කරා කෙමින් පියමාඩ් කරන ආකාරය අපට පෙනී යන්නේ. දැන් වම ප්‍රතිකරුවට එරෙහිව පායින දෘෂ්ට වන්නට පන්දු රකින්නන් සිව් දෙනෙකු ස්ථානගත කරමින් සූදානම් වන්නේ මොහමඩ් ෆරහන් සුබයිර් සීමාවේ සිට වාමතින් මදවේගයෙන් පන්දු යාවන ක්‍රීඩකයා වම ප්‍රතිකරුවා කවිදු ඉරෝ ශමුවේ මීළඟ පන්දුව දැඩි යොමු කිරීමටයි සූදානම් වන්නේ. රණසිංහ විනිශ්චයකාරතුමන් පසු කරමින් ලෙෆ්ට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් දර්ශනීය ෆුල් කිරීමක් සිදු කළේ ඩීබී ටිකට් දෙසින් ලකුණු 6යි ක්‍රීඩාලෝඩි හිතෝතුනි. කෙටි පන්දුවක් යොමු කළේ වම ප්‍රතිකරුවා මැනවින් ෆුල් පහර එල්ල කළා. ලකුණු 6යි. දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 8 දක්වා ලකුණු පූර්ව වැඩි කරගෙන අවසන් පන්දුවට පහර දෙන වේනස් බොලන්යෝ ක්‍රීඩකයන් ක්‍රීඩාලෝඩි හිතෝතුනි. වම ප්‍රතිකරුවා කවිඳු ඉරෝෂ් සාර්ථක පන්දු පහරක් එල්ලකලේ. දැන් නැවතත් සූදානම් කෙසේ වෙතත් දැන් නැවතත් පන්දු රකින්නන් ස්ථානගත කිරීමේ වෙනසක් සිදු කරන ආකාරය අපට පෙනී යනවා. වම ප්‍රතිකරුවා කවිඳු ඉරෝෂ් ශමුවේ දැන් නැවතත් සූදානම් මොහමඩ් ෆරහන් සුබයිර් සීමාවේ සිට වාමතින් පිට අසුරවන ක්‍රීඩකයා කවිඳු ඉරෝෂ් ශමුවේ පන්දු වාරයේ තීරණාත්මක සිවන පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ. එවරත් කෙටි පන්දුවක් පසුපාදයේ ෆුල් කිරීම උඩ පන්දුවක් පාඩ පරිවර්තනය කරගත්තා රන්දිල් රුචිර. ඒ අනුව වම ප්‍රතිකරුවා කවිඳු ඉරෝෂ් දැන් ක්‍රීඩාපිටිය නිවාත යනවා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 8ක් තුල ක්‍රීඩාලෝඩි හිතෝතුනි. වේනස් බොලන්යෝ ක්‍රීඩකයන්ගේ ආරම්භක සම්බන්ධතාවය දැන් ක්‍රීඩාපිටිය තුල බිඳ වැටුණා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 8ක් තුල මොහමඩ් ෆරහන් සුබයිර් සාර්ථක ප්‍රතිඵලත් පත් කරගත්තා. ඉනි මේ ආරම්භක පන්දු වාරයේ යොමු කළ පන්දු යවන්නා ක්‍රීඩාලෝඩි හිතෝතුනි. දැන් නවක ප්‍රතිකරුවා ඇඹිලිපිටියේ ජාතික පාසලෙන් අධ්‍යාපන ක්‍රීඩකයා වලව යූත් ක්‍රීඩා සමාජයෙන් සැහැල්ලු පන්දු ගමට අවතීන වෙමින් ශ්‍රී ලංකේ සැහැල්ලු පන්දුවේ ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වශයෙන් හිමි කරගත් වමත් ප්‍රතිකරුවා දෙස් විදෙස් තරඟ මාලාවන් වල අධ්‍යක්ීම් ඇති වමත් ප්‍රතිකරුවා නිශාන්ත වීරෙක්කාන් ක්‍රීඩාපිටියට ප්‍රවිෂ්ඨ වන්නේ ක්‍රීඩාලෝඩි හිතෝතුනි. දැන් සූදානම් වන්නේ මොහමඩ් ෆරහන් සුබයිර් පන්දු වාරයේ තීරණාත්මක අවසන් පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ. වාමතින් පිට අසුරවන ක්‍රීඩකයා නිශාන්ත වීරෙක්කාන් සූදානම් පන්දුව පිළිගන්නට නලින්ද රණසිංහ විනිශ්චයකාරතුමන් ප්‍රධාන විනිශ්චයකාරතුමන්ගේ භූමිකාව රඟ දක්වන විට චතුර රත්නායක විනිශ්චයකාරතුමන් සහය විනිශ්චයකාරතුමන් ලෙසට කටයුතු කරන ලබන්නේ. දැන් සූදානම්